අපේ ඉවර වෙච්ච දැන ලියන්න. තාම ඉවර වෙන්නේ නැහැ. ආයෙ පොත් හොයන්න පොළ හොයන්න ඕනේ. හරි. හරි මෙහෙම අහගන්න. ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍රයක් කියන්නේ දැන් හිතන්න මේ තියෙන පෘථිවිය කියලා පෘථිවිය තියෙනවා. ඒතර මේක වටේ හරිද? මේක වටේ යම් කිසි සීමාවක් තියෙනවා හරිද? යම් කිසි සීමාවක් වෙනලා වෙන ස්කන්ධයක් මෙයාට ඇදලා ගන්න පුළුවන්. බලයක් දීලා ඇදලා ගන්න පුළුවන්. හැබැයි යම් සීමාවක් දක්වා විතරයි හරිද? යම් කිසි සීමාවක් දක්වා විතරයි මේ වැඩේ වෙන්නේ. මොකක් හරි ස්කන්ධයක් තිබ්බොත් මේ සීමාව ඇතුළත නම් තිබ්බේ මෙයා බලයක් දීලා ඇදලා ගන්නවා. හරිද? මේ පැත්තේ තිබ්බොත් මේ සීමාවෙන් පස්සේ තිබ්බොත් ඒක වෙන්නේ නැහැ. හරි? පැහැදිලිද? එතකොට මෙයාට බලයක් දැන් මෙයාට බලයක් මේ පැත්තට හම්බ වෙනකොට මෙයාටත් අනිත් පැත්තට බලයක් හම්බ වෙනවා. හරිද? මේක F නම් මේකත් F තමයි. දැන් අපි මේ පෑන අතහැරියම වැටෙනවනේ. ඒ කියන්නේ මෙයාට බලයක් දීලා පොළවේ කැඳලා ගන්නවා. ඒතර මෙයාට හම්බ වෙන බලය තමයි අපි මොකක් කියලා ලියන්නේද? mg කියලා ලියන්නේ. අපි වස්තුවක බර දැන් මේ පෑන නම් පෘථිවිය මෙතන නම් තියෙන්නේ. හරිද? මෙයාගේ බර mg කියලා අපි ලියනවනේ. mg කියලා ලියන්නේ මෙයා ඇදලා ගන්න බලය. ගුරුත්වාකර්ෂණ බලය. ඒතර මෙයාට mg එකක් පහළට එනකොට පෘථිවි කේන්ද්‍රය මෙතන නම් පෘථිවි mg එක ඉහළට එනවා. සමාන විරුද්ධ බල දෙකක් එනවා. ක්‍රියාපතික්‍රියා. හරිද? හරි. එතකොට වෙන්නේ පොඩි එක්කෙනා ලොකු එක්කනට එදලා යනවා. හරි. ඊළඟ ස්කන්ධ වලට බලය ඇති කරන්න පුළුවන් ප්‍රදේශයකට හරි. ස්කන්ධ වලට බලය ඇති කරන්න පුළුවන් ප්‍රදේශයකට අපි කියනවා ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍ර කියලා. හරිද? ලියන්න. ස්කන්ධ වලට බලය ඇති කළ හැකි ප්‍රදේශය. ස්කන්ධ වලට බලය ඇති කළ හැකි ප්‍රදේශය. ස්කන්ධ වලට බලය ඇති කළ හැකි ප්‍රදේශය. ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍ර වේ. ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍ර වේ. ස්කන්ධ වලට බලය ඇති කළ හැකි ප්‍රදේශය ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍ර වේ. හරි. හරි අපි ගමු මෙහෙම. මෙතන තියෙනවා කැපිටල් M කියලා ස්කන්ධයක්. කැපිටල් M. මෙතන තියෙනවා සිම්පල් M කියලා ස්කන්ධයක්. හරි. මෙයා කරන්නේ මෙයාම ඇදලා ගන්න බලයක් දෙනවා. මේ තියෙන්නේ යාගේ ගුරුත්ව කේන්ද්‍රය යා කරන රේඛාව. හරි. ගුරුත්ව කේන්ද්‍රය යා කරන රේඛාව. එතකොට මෙයාම ඇදලා ගන්නවා මේ රේඛාව දිගේ මේ පැත්තට F බලයකින්. ඒකට සමාන විරුද්ධ බලයක් මෙයාටත් හම්බ වෙනවා අනිත් පැත්තට F කියලා ගුරුත්ව කේන්ද්‍ර අතර දුර R කියලා ගමු. හරිද? එතකොට මේ F කියන බලය අනුලෝමව සමානුපාතිකයිලු ස්කන්ධ දෙකේ ගුණිතයට කැපිටල් M සිම්පල් M. හරිද? ප්‍රතිලෝමයිලු දුරේ වර්ගයට ප්‍රතිලෝමය කියන දානවා. හරිද? එතකොට මේ දෙකම සම්බන්ධ කරලා ලියනවා F සමානුපාතිකයි M යට R වර්ගය. හරිද? එතකොට සමානුපාතික අයින් කරනවා අපි F සමානයි නියතයක් දානවා කැපිටල් G M යට R වර්ග. හරිද? Gට කියනවා සර්වත්‍ර ගුරුත්වාකර්ෂණ නියතය. සර්වත්‍ර ගුරුත්වාකර්ෂණ නියතය. හරිද? කැපිටල් M සිම්පල් M කියන්නේ ස්කන්ධ. R කියන්නේ ගුරුත්වකයන් අතර දුර. හරිද? හරි. මේකට කියන අපි සර්වත්‍ර ගුරුත්වාකර්ෂණ නියමය කියලා. හරි. මේ නියමයට. හරි. ලියන්න මෙහෙම මාතෘකාවක්. හරි. මාතෘකාව ලියන්න. නිව්ටන්ගේ සර්වත්‍ර ගුරුත්වාකර්ෂණ නියමය. නිව්ටන්ගේ සර්වත්‍ර ගුරුත්වාකර්ෂණ නියමය.
නිව්ටන්ගේ සර්වාත්මක ගුරුත්වාකර්ෂණ නියමය. හරි. හරි. කොහොමද ලියන්නේ අපි එතකොට ස්කන්ධ දෙකක් අතර ඇති වෙන ආකර්ෂණ බලය ස්කන්ධ අතර ආකර්ෂණ විතරයි ඇති වෙන්නේ විකර්ෂණ නෑ. හරි. විකර්ෂණ නෑ. ස්කන්ධ දෙකක් අතර ඇති වෙන ආකර්ෂණ බලය කාට අනුලෝමයිද? ස්කන්ධවල ගුණිතර අනුලෝමයි. දුරේ වර්ගයට ප්‍රතිලෝමයි. ලියන්න. ස්කන්ධ දෙකක් අතර ඇතිවන ආකර්ෂණ බලය ස්කන්ධ දෙකක් අතර ඇතිවන ආකර්ෂණ බලය ස්කන්ධයක් අතර ඇතිවන ආකර්ෂණ බලය ස්කන්ධ දෙකේ ගුණිතයට අනුලෝමවද ස්කන්ධ දෙකේ ගුණිතයට අනුලෝමවද ස්කන්ධ දෙකේ ගුණිතයට අනුලෝමවද දුරේ වර්ගයට ප්‍රතිලෝමවද දුරේ වර්ගයට ප්‍රතිලෝමවද සමානුපාතික වේ හරි ගුණිතයට අනුලෝමයි ස්කන්ධ ගුණිතයට අනුලෝමයි දුරේ වර්ගයට ප්‍රතිලෝමයි හරි මේක ලියන්න හරි ජීවලගේ ටියුට් එක දාලා තියෙනවා ටියුට් එක වෙන්නද කියලා බලන්න ටියුට් එක වැරදිලාද කියලා බලන්න යමු දෙවෙනි පිටුවේ නවතිනකොට දෙවෙනි පිටුවේ ජීවලගේ දාලා තියෙනවා මතක තියාගන්න ඕනේ නැහැ ඔක්කොම දේවල් පාඩම් කරලා ඒ වගේ දේවල් අන්තිමට පාඩම් කරගන්න තේරෙන්න වැඩි වුණා හරි ලියන්න මේ ඔක්කොම එදලා බලන්න ඒ ටික බලන්න එදලාද කියලා හරි දැන් අන්තිම මාසේ තියන්න එපා අලුත් දේවල් අල්ල ගන්නවා අන්තිම මාසේ අන්තිම සති තුන වගේ හරිද ඒ කියන්නේ කරපුවා තියෙනවනේ කරපුවත් ඔයාලට සමහර දේවල් මතක නැත්නම් ඒක ඔයාලට අලුත් දෙයක් වෙනවා හරිද කරපුවත් මතක නැත්නම් ඒවවත් බලන්න තියන්න එපා අන්තිම සති තුනේ හරිද අන්තිම මාසේ නම් වඩා හොඳයි හරි තව සතියක් දෙමුකෝ සති තුනක් අන්තිම සති තුනක් හරිද
කරපුවා වුණත් අර අන්තිම සති 3 තියාගන්න පුළුවන් දේවල් ටිකම ආයෙ කරන්න. හරිද? පුළුවන් දේවල් තියෙනවා පුළුවන් දේවල්ම ආයෙ කරන්න. දැන් මම මේ ලෙවල් වලට යන කාලේ මම අන්තිම සති 3 කියන එකේ අඩුම තරමින් කියන්නේ අමාරු පේපර්වත් කරේ නැහැ. කරන්න තියෙන ඔක්කොම වේලසන කරා. කරන්න තියෙන අමාරු පේපර් පොත්වල ගණන් සියලු දේවල් වේලසන ඉවර කරා. හරිද? නොකර ගියේ නෑ වේලසන කරා. හරිද? ඊට පස්සේ අන්තිම ටිකේ අර කියන්නේ අර කාලේ නාස්තිය දැන් හිතන්න අපි පට්ට අමාරු පේපර් එකක් කරන අන්තිම කාලේ අන්තිම මාසේ සති 3. හරිද? ඕක ඊට පස්සේ හිර වෙලා දඟලනවානේ හදන්න බැරුව. ඒකට ඒවට දඟලන පැය 5-6ක් අපරාධ වෙනවා. වැඩ කරනවා නේද? හරි. ඒතර අන්තිම මාසේ අන්තිම සති 3 වගේ කියන්නේ මම නම් අන්තිම මාසේ මේවයි කරේ හරිද? අර එනම අලුත් දේවල් ගොඩාක් ඇඩ්වාන්ස් දේවල් ඒව දැම්ම ඉවර කරගන්න. ඒව කරන්න යන්න එපා. දන්න දේවල් ටික ස්ථිර කරන්න විතරක් අන්තිම මාසේ තියාගන්න. කොහොම සති 3. හරිද? දන්න දේවල් ටික ආයි පාරක් ස්ථාවර කරගන්න. ඒකේ තේරුම දැන් අර වැඩ ටික ඉවර කරන්න. නොදන්න දේවල් ඔක්කොම දැන් මේ මාස දෙක දැන් අප්‍රේල් ඉවරයි මැයි ජූනි. හරිද? ජූලි වලත් ඔන්න එක සතියක් ගන්න. හරිද? ඒ ඇතුළත අර නොදන්න දේවල් ඔක්කොම ටික අමතක වෙච්ච ඔක්කොම කවර් කරන්න. හරි? ඒ වැඩ ටික කරන්න මොකද අර අන්තිම කාලේ කියන එක දන්න ටික ස්ථාවර කරගෙන ගියා නම් ඇති. හරිද? හරි අපි පාඩමට ලියන්න මෙහෙම. ලියන්න ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍ර තීව්‍රතාවය. මේකත් ලියගන්න පොඩ්ඩක් මාතෘකාව ලියන්න එපා. මේකත් ලියගන්න. ලියන්න අපි මොනම ස්කන්ධ දෙකක් අතර ආකර්ෂණ විතරයි කියන එක ලියගමු. ලියන්න සෑම විටම ස්කන්ධ අතර ආකර්ෂණ පමණක් ඇති වේ. සෑම විටම ස්කන්ධ අතර ආකර්ෂණ පමණක් ඇති වේ. ආකර්ෂණ විතරයි තියෙන්නේ. ආකර්ෂණ පමණක් ඇති වේ. හරිද? ඊළඟට ලියන්න මාතෘකාව ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍ර තීව්‍රතාව. ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍ර තීව්‍රතාව. තීව්‍රතාව. හරිද? ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍ර තීව්‍රතාවය. තීව්‍රතාවයට අපි දෙන සංකේතය G. අපි ගුරුත්වජ ත්වරණය කියන්නේ G. තීව්‍රතාවයට තමයි අපි ත්වරණය කියන්නේ. තීව්‍රතාවයට තමයි ත්වරණය කියන්නේ. හරි. හිතන්න දැන් ස්කන්ධයක් තියෙනවා. මෙතන තියෙනවා මේ කැපිටල් M ස්කන්ධයක් තියෙනවා. මේ හරිය තව සිම්පල් M එකක් තියෙනවා. එතකොට මෙයාගෙන් මෙයාට බලයක් ඇවිල්ලා මෙයා මේට ඇදලා ගන්නනේ හදන්නේ F කියන්නේ. හරිද? මෙයාටත් එකක් කියනවා මම මාක් කරේ නෑ. මෙයාටත් F එකක් කියනවා. හරි? මේ M කිලෝග්‍රෑම් කියලා ගමු. M කිලෝග්‍රෑම්ට F නම් හරිද? කිලෝ එකකට කොච්චරක් වෙනවද? M ට මෙච්චර නම් එකකට බලන්න M ගෙන් බෙදන්න F බෙදීමෙන් මෙන්න මෙයාට අපි කියනවා තීව්‍රතාව G කියලා. හරිද? ඒතර මෙයා තමයි G. ඒතර G සමාන අපි ලියනවා F බෙදීම M. හරිද? අර්ථ දක්වන්නේ කොහොමද? ඒකක ස්කන්ධයක් මත බලය. මෙයා එකක් කරලානේ අර්ථ දක්වන්නේ. ඒකක ස්කන්ධයක් මත බලය. මේකින් තමයි අපි F සමාන mg කියලා ලියන්නේ. F සමාන mg කියලා අපි ලියන්නේ. හරිද? හරි ලියන්න මෙහෙම. ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍රයක තබන ලද ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍රයක තබන ලද ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍රයක තබන ලද ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍රයක තබන ලද ඒකක ස්කන්ධයක් මත බලය ඒකක ස්කන්ධයක් මත බලය ඒකක ස්කන්ධයක් මත බලය තීව්‍රතාව වේ. තීව්‍රතාව වේ. හරි මේ කෙලවර තියෙන ටික කියන්නේ අපි ඕන මේක පොඩ්ඩක්
m කිලෝග්‍රෑම් මත බලය m කිලෝග්‍රෑම් මත බලය F. එම නිසා කිලෝ එකක් මත බලය F බෙදීම F. හරි දැන් මේ අහන දැන් අපි ඉගෙන ගත්තා දැන් අපි අරකටම ලියන්න පුළුවන් මෙතන දැන් අපි ගත්තේ m ස්කන්ධයක් තියෙනවා හරිද මෙතන සිම්පල් m එකක් තිබ්බා ඊට මෙයාගේ කේන්ද්‍රය ඉඳන් මෙයාගේ ගුරුත්ව කේන්ද්‍රයට ගුරුත්ව කේන්ද්‍ර අතර දුර r ඊට මෙයා f බලයක් දීලා මේ රේඛාව දිගේ ඇදලා ගන්න හදනවා f බලයක් දීලා තියෙනවා හරිද දැන් මේ f ලියන්න පුළුවන් කොහොමද f ලියන්න පුළුවන් g කියන්නේ g capital M simple M වල r වර්ගය f ලියන්න පුළුවන් හරි දැන් මෙතන f බෙදීම m කියන්නේ මොකද්ද g නේ f බෙදීම m කියන්නේ මෙන්න මෙතන g හරිද මෙන්න මෙතන g එක මේ අක්ෂරය දාන g එක හරි මම f බෙදීම simple M එකක් හදනවා සමාන මොකද්ද g m යට r වර්ගය මෙයාට කියන්නේ මොකක් කියලාද g කියලා තීව්‍රතාවය g ගේ සමීකරණය g සමානයි g m යට r වර්ගය හරි ඉස්සෙල්ලා එක m එකක් අඩු වුණා g m යට r වර්ගය m එක අයින් වෙලා ගියා g m යට r වර්ගය හරි මේකත් ඔක්කොම කරමු හරිද දැන් ඔයාලට අහන්න මේක ඇදලා මේක ඔප්පු කරන්න දැන් එහෙනම් ස්කන්ධයක් තියෙනවා හරිද ස්කන්ධයක් තියෙනවා කැපිටල් M කියලා මේ ඔප්පු කරගෙන අපිට අන්තිම සාරාංශය මෙච්චරයි හරි ස්කන්ධයක් තියෙනවා කැපිටල් M කියලා එයාගේ ඉඳන් මනින දුර r නම් මෙයාගේ ඉඳන් මනින දුර r නම් හරිද මෙන්න මේ අක්ෂයේ g ගාන ලියන්න පුළුවන් කොහොමද g සමාන මොකක්ද කියලා ලියන්න පුළුවන් ස්කන්ධය දැන් මෙතන තීව්‍රතාවය හදන්නේ කොහොමද කැපිටල් M ද සිම්පල් M ද දැන් මේක සිම්පල් M ගේ වැඩක් තියනවාද නෑ තීව්‍රතාව හදන්නේ කැපිටල් M දැන් අපි දැන් මේ පෑන තියෙන තැන මේ පෑන තියෙන තැන තීව්‍රතාවය හදන්නේ පෑන මගින්ද පෘථුවිය මගින්ද පෘථුවිය මගින් හරිද අපි ගන්න විශාල ස්කන්ධ තමයි ගන්න ගුණයක් කියන අතරලා දාන්න හරි. ඒතර මෙතන
ආර්දුරෙන් තීව්‍රතාව හදන එක්කෙනාව තමයි මෙතෙන්ට දාන්න ඕනේ. ආර්දුරෙන් තීව්‍රතාවය හදන එක්කෙනාව තමයි මෙතෙන්ට දාන්න ඕනේ. හරි? මෙතන ලියාගන්න ඉතරයක් ගහලා ආර්දුරෙන් තීව්‍රතාව හදන්නේ. තීව්‍රතාව හදන්නේ කැපිටල් M. ආර්දුරෙන් තීව්‍රතාවය හදලා දෙන්නේ කැපිටල් M. හරිද? දැන් එහෙනම් මෙතන අපිට G කියන්න පුළුවන් මේ ආර්දුරෙන් G එක තමයි දැන් මේ ඉගෙන ගත්ත එකේ සාරාංශය. හරි? G M යට R වර්ග. ඔන්න මෙතන G එක ලියුවා. මෙන්න මේ ඩොට් එකේ G එක. හරි? ඔයාලට කියනවා මේකේ මෙන්න මේ ටික R කියලා. මෙන්න මෙතන ඉඳන් මෙතෙන්ට කැපිටල් R. මේක කැපිටල් R කියලා ඉඳන් එහෙනම් මෙතන G එක ලියන්න පුළුවන් කොහොමද? මෙතන G ලියන්න පුළුවන් G සමානයි. දැන් මෙතන G හදන්නේ කොහොමද මෙයානේ? G M යට කාය වර්ගද? කැපිටල් R වර්ග. අදාළ දුරේ වර්ගය. ඒතර මේක G නම් මේක G ඩෑෂ් කියලා ගමු වෙනස් වෙන්න දෙන්නේ. හරි? හරි. මේක ඇඳලා මේක වෙන පාටකින් පෙන්නගන්න. හරිද? හරිද? ඊළඟට අරවල දැන් තීව්‍රතාව ලියන විදිහ හරහා ගන්න ටියුට් එක ගන්නවා. ටියුට් එකෙන් හදන්න ටියුට් එක ගණක් හදන්න පොඩි එකක් හදන්න. පළවෙනි ප්‍රශ්නේ හදන්න. ලොකු එකක් නෑ. පළවෙනි එකයි 10 වෙනි එකයි. එකයි 10යි. මම
පළවෙනි එක කියන්නේ එකිනෙකට මීටර් 3800ක් දුරින් ඉන්න ස්කන්ධය 5යි 10යි 4යි බැගින් වන ඇස්ට්‍රොයිඩ දෙකක් අතර ක්‍රියා කරන බලය. මේ දෙන්නට ආකර්ෂණය ඇති වෙන්නේ මේක F මේකත් එක්ක. හරිද? දුර දීලා තියෙනවා 3800යි. දැන් අපිට F ලියන්න පුළුවන් GM M යට දුරේ මාර්ගය. ඒතකොට G වලගේ දීලා තියෙනවා 6.6යි 7යි 10 11යි. ස්කන්ධ දෙකේ ගුණිත කියන්නේ 5යි 10යි 4 වාරයක් 5යි 10යි 4යි 8. දුර කියන්නේ 3800යි. ඒකේ බලන්න. ඔන්න F එන උත්තරේ. හරිද? ඔන්න F එන උත්තරේ. හරි. ඊළඟට 10. කිසියම් වස්තුවක් පෘථිවි පෘෂ්ඨය මතදී බලන්න නිව්ටන් 300යි. හරි. හරි ඔන්න පෘථිවිය දිනවා. පෘථිවිය මත අපි ගමු ස්කන්ධය වන වස්තුවක්. ස්කන්ධය මම M කියලා ගන්නවා. ස්කන්ධය M. ඒතර බර ලියන්නේ කොහොමද mg කියලා. හරි. ඒතර බර ලියනවා අපි බර සමානයි mg. ඒතර g කියන්නේ කොහේ g එකද? g කියන්නේ කොහේ g එකද? පෘෂ්ඨය මත g එක. පෘෂ්ඨය මත g. මෙන්න මෙතනට අදාළ g තමයි පෘෂ්ඨය මත නම් වස්තුව දෙන්නේ. මෙන්න මෙතන එක තමයි අපි g කියලා කියන්නේ. හරිද? ඒතර අරය r කියලා ගමු. මේ අරය r. මෙතන ගම දෙන්න r. හරි. එහෙනම් අපිට ලියන්න පුළුවන් 300 සමානයි. බර 300යිනේ 300 සමානයි m වාරයක් g ලියන්න පුළුවන් කොහොමද? මෙයාගේ ස්කන්ධය අපි කැපිටල් M කියලා ගමු. මෙයා සිම්පල් m. මෙයා සිම්පල් n. ඒතර අපිට g එක පෘෂ්ඨය මත g ලියන්න පුළුවන් කොහොමද? g සමානයි g කැපිටල් M සිම්පල් mද? මෙතන g එක හදන්නේ කොහොමද? මෙයා කැපිටල් M g m යට r වර්ගය g m යට r වර්ගය. හරිද? ඒක ඕන ගිහිල්ලා අරෙන්න දාමු. මෙතෙන්ට යනවා g m යට r වර්ගය මේක එක කියලා ගමු. හරිද? ඊළඟට අපෙන් අහන්නේ පෘථිවි පෘෂ්ඨයේ සිට පෘථිවියේ ආරම්භයෙන් 3 ගුණයක උසකදී බාරන්නේ. 3 ගුණයක උසකට යනවා. හරි? හරි. පෘථිවියේ පෘථිවි පෘෂ්ඨයක 3 ගුණයක් උසක් කියන්නේ 3 r තමයි යනවා. ඒතර කේන්ද්‍රය ඉඳන් 4යි. හරිද? පෘථිවි පෘෂ්ඨයේ ඉඳන් ආරම්භයෙන් 3 ගුණයක උසකදී බාරන්නේ. දැන් අර ස්කන්ධය අරන් යන්නේ මේක. දැන් මෙතෙන්ට අරන් ගියාම හරිද? මෙතන තියෙන්නේ වෙන g එකක්. මෙතන g එක මේ මට්ටමේ g එක g dash කියලා ගමු. g dash. දැන් අපිට g dash ලියන්න පුළුවන් කොහොමද? g dash ලියන්න පුළුවන්. g m යට r කියන්නේ දැන් කොච්චර දුරක් තියෙනවද? 4යි r. ඒකේ 4යි r ගේ සම්පූර්ණ වර්ගය. හරි. දැන් මෙතන බර ලියන්න පුළුවන්. බර w උනම්. බර w උනම්. හරිද? ඉහළදී බර w උනම්. ඉහළදී බර w උනම් w ලියන්න පුළුවන්. mg dash. mg dash. හරිද? දැන් g dash දන්නවා. ඒතර m g dash කියන්නේ g කැපිටල් M යට 4යි r ගේ සම්පූර්ණ වර්ගය. හරිද? ඒ කියන්නේ m r g m යට 16යි r වර්ගය. හරි. ඔන්න w එක. දැන් w ගන්න ඕනේ. දැන් අපි දන්නවා g m m යට r වර්ගයට දාන්න පුළුවන් කියලා. g m m යට r වර්ගය කියන්නේ 200. නැත්නම් මේ දෙක බෙදන්න 1යි 2යි බෙදන්නත් පුළුවන්. නැත්නම් ආදිත කරන්නත් පුළුවන්. හරි. මේක දෙක කියලා ගන්න. ඔයාලට ක්‍රම දෙකකට උසුරු කරන්න පුළුවන්. දෙක බෙදන්න එකේ. හරි. දෙක බෙදන්න එකේ. දැන් w එකත් වෙනවා w සමානයි. දැන් මෙන්න මේ gmm යට r වර්ගය කියන්නේ කියලා මේ 300. නම් 300 බෙදීම 16යි නිව්ටන්. right?
g සමානයි 10 කියලා දාලා හදන්න එපා. දීලා නැති නිසා 10 කියලා දාලා හැදුවත් එනවා මම හිතන්නේ උත්තරේ එනවා. g 10 දාලා හදපුවට මේක ආවා. හරි. මේ සුදු කරන උත්තරේ බාහිර වෙලා තියෙන්නේ. හරි දැන් මේ හරි මේ ගන්න මේ බලන්න හැමෝම. හරි මේ තියෙන්නේ අපි හිතමු පෘථුවිය හරි මොකක් හරි ග්‍රහ ලෝකයක් හරි පෘථුවිය කියලා ගමු පෘථුවිය. පෘථිවි වටේට චන්ද්‍රිකාවක් ගමන් කරනවා. හරිද? පෘථිවි වටේට චන්ද්‍රිකාවක් ගමන් කරනවා. අපි එයා ගමන් කරන මාර්ගය කියන යාගේ කක්ෂය කියලා. කක්ෂය. චන්ද්‍රිකාවේ කක්ෂය ගමන් පතේට කියන කක්ෂය. හරිද? චන්ද්‍රිකාවේ කක්ෂය. හරිද? මේ තියෙන්නේ චන්ද්‍රිකාවක් කියලා හිතන්න. මෙයා මේ පෘථිවි වටේට කක්ෂයක අරය ආර වෙච්ච මෙතෙන් මෙතෙන්ට අරය ආර කියලා ගමු. කක්ෂයෙන් ගමන් කරන මෙයාගේ ස්කන්ධ M මෙයා කැපිටල් M. හරිද? ඒතර මෙහෙම ගමන් කරන්න පුළුවන් වෙන්නේ දැන් අපි දන්නවා මෙයා යන්නේ මොන මාර්ගයකද? වෘත්තාකාර මාර්ගයක. මෙයා යන්නේ වෘත්තාකාර මාර්ගයකනේ. හරි? වෘත්තාකාර මාර්ගයක යන්න නම් තියෙන්න අවශ්‍යතාවය මොකක්ද? වෘත්තය ගැන අවශ්‍යතාවය මොකක්ද තියෙනවා? අනිවාර්යයෙන්ම කේන්ද්‍ර අභිසාරී බලයක් තියෙන්න නැත්නම් කරගෙන බෑ. හරිද? ඔයා සම්තුවක් අරගෙන ගලක් ගැට ගහලා කරකවනවා. මේක වෘත්තය යන්න අනිවාර්යෙන් ඕන මොකද? කේන්ද්‍ර අභිසාරී බලයක්. ඉතින් අවශ්‍ය කේන්ද්‍ර අභිසාරී බලය මෙයා හදාගන්නේ කාගෙන්ද? තන්තුවේ ආතතිය. තන්තුවේ ආතතිය. මෙයා කොහෙට ගියත් තන්තුවේ ආතතිය තියෙන්නේ කොහෙද? කේන්ද්‍රේ පැත්තට. මෙයා කොහෙට හැරුණත් එච්චරයි. මෙයා කොහෙට හැරුණත් තන්තුවේ ආතතිය තියෙන්නේ කේන්ද්‍රේ පැත්තට. හරිද? හරි. දැන් හරිද මෙයා වෘත්තාකාර මාර්ගයක යනවා. ඉතින් කක්ෂයේ අරය R එනම් කේන්ද්‍ර අභිසාරී බලයක් මෙයාට ඕනේ. මෙයා කේන්ද්‍ර අභිසාරී බලය හදාගන්නේ ස්කන්ධ අතර තියෙන ආකර්ෂණයෙන්. හරිද? මෙයාව මේ ස්කන්ධය මේකට ආකර්ෂණය කරනවා නෙමෙයි කියන්නේ. හරිද? මේ M ස්කන්ධය මේකට ආකර්ෂණය කරනවා මෙයාට ආකර්ෂණය කරනවා වගේ මම කරන්නේ. මෙන්න මේ ආකර්ෂණයෙන් තමයි කේන්ද්‍ර අභිසාරී බලය හදාගන්නේ. හරි මෙහෙම ලියන්න පෘථුවිය වටා චන්ද්‍රිකාවක චලිතය. පෘථුවිය වටා චන්ද්‍රිකාවක චලිතය. පෘථිවිය වටා චන්ද්‍රිකාවක චලිතය. හරි මේක අඳින් මේ රූපේ අඳින් සීතලයි හරිද? අඩු කරමු. Pensando en los últimos.
හරි මේකට මට f සමාන m දාන්න. මේකට f සමාන m දාන්න. හරි f සමාන m දානකොට මේ කොහෙද දාන්න වෙන්නේ? කොහෙද දාන්න වෙන්නේ? පුරුද්දට යනවා නම් කේන්ද්‍රය දෙසට දාන්න වෙන්නේ. හරිද? කේන්ද්‍රය දෙසට දාමු. f සමාන m දාන්න. හරි කේන්ද්‍ර පැත්තට දාන්න. හරි. ඒතර f ලියන්න පුළුවන් gmm එකට r වර්ගය කියලා නේ. f ලියනවා g කැපිටල් G m m යට r වර්ගය සමානයි ස්කන්ධ m අපි දාන්නේ m ටනේ සිම්බල් m ට දාන්නේ සිම්බල් m ට දාන්නේ m a ලියන්න පුළුවන් ක්‍රම මොනවාද? කේන්ද්‍ර අභිසාරී ත්වරණය a නම් කේන්ද්‍ර අභිසාරී ත්වරණය එහෙනම් a ලියන්න පුළුවන් b වර්ගයට r කියලා ලියන්න පුළුවන්. එහෙම නැත්නම් a සමානයි b ඔමේගා ලියන්න පුළුවන්. එහෙම නැත්නම් r ඔමේගා වර්ග ලියන්න පුළුවන්. මේ තුනම ලියන්න පුළුවන්. හරි. b වර්ගයට r b වර්ගයක් තියෙනවා. b වර්ගයට r. හරි. අපි මේක ලියමු. gm යට r වර්ගය සමානයි m r ඔමේගා වර්ග කියලා දාමු. මෙයා කැරගෙන කෝණික ප්‍රවේගය ඔමේගා. කියන්නේ ඔමේගා කියන්නේ කෝණික ප්‍රවේගය. ඔමේගා කියන්නේ කෝණික ප්‍රවේගය. m කැපෙනවානේ. සිම්බල් m කැපෙනවා. හරිද? හරි. එතකොට ඔමේගා වර්ගයට උත්තරයක් එනවා. මොකක්ද කියලාද? gm යට r ඝනය කියලා. මම මේකේ ඔමේගා වන්න. ඔමේගා වන්න. හරි. දැන් මෙයාගේ මට ආවර්ත කාලය හොයන්න බලන්න. චන්ද්‍රිකාවේ ආවර්ත කාලය. ආවර්ත කාලය t නම් t කියන්න පුළුවන් කොහොමද? 2.5 බෙදීම ඔමේගා. ඒ කියන්නේ t සමානයි 2.5 බෙදීම ඔමේගා කියන්නේ මොකද්ද? g කැපිටල් M යට r ඝනයේ වර්ගමූලය. හරි. එතකොට t එනවා t සමානයි 2.5 වර්ගමූල හරිද? r ඝනය උඩට එනවා gm එක යට යනවා. හරි. හරි. ඒ කියන්නේ චන්ද්‍රිකාවේ ඔමේගා වර්ග කියන්නේ කෝණික ප්‍රවේගය හරිද? චන්ද්‍රිකාවේ කෝණික ප්‍රවේගයවත් ආවර්ත කාලයවත් එයාගේ ස්කන්ධය මත අදාළව පවතිනවද? නෑ. චන්ද්‍රිකාවේ ස්කන්ධය මත අදාළව පවතින එක කැපිලා ගිහිල්ලා තියෙන්නේ. හරිද? ඒ කියන්නේ එකම උසෙන් ඉන්න චන්ද්‍රිකා ටික එකම කාලයකදී කරගන්නවා. හරිද?
ලියන්න. ලියන්න චන්ද්‍රිකාවේ කෝණික ප්‍රවේගය සහ ආවර්ත කාලය. කෝණික ප්‍රවේගය සහ ආවර්ත කාලය. චන්ද්‍රිකාවේ කෝණික ප්‍රවේගය සහ ආවර්ත කාලය චන්ද්‍රිකාවේ ස්කන්ධය මත රඳා නොපවතී. චන්ද්‍රිකාවේ ස්කන්ධය මත රඳා නොපවතී. චන්ද්‍රිකාවේ ස්කන්ධය මත රඳා නොපවතී. හරි. හරි දැන් මේ මොකක් හරි චන්ද්‍රිකාවක් තියෙනවා නම් එයාගේ ආවර්ත කාලය පෘථිවි ආවර්ත කාලයට සමාන නම් පෘථිවි ආවර්ත කාලය කොච්චරක් වෙනවද? සමම වටේ එක වටයක් අරගෙන එක දවසයිනේ පැය 27යිනේ. හරිද? පෘථිවි ආවර්ත කාලයට සමාන නම් චන්ද්‍රිකාවේ ආවර්ත කාලය අපි යාට කියනවා භූස්ථාවර චන්ද්‍රිකාවක් කියලා. නම භූස්ථාවර. භූස්ථාවර. හරි? ලියන්න. දැන් පෘථිවිය තමන් වටේ වටයක් අරගෙනකොට හරි පෘථිවිය තමන්ගේ වටේ වටයක් අරගෙන දැන් මෙයා තමන් වටේ එක වටයක් අරගෙන පැය කීයක් යනවා 24යිනේ 24යි පැයනේ යනවා හරිද එතකොට චන්ද්‍රිකාවක් මොකද වෙන්නේ පෘථිවිය වටේ එක වටයක් යනවා මෙතන නම් චන්ද්‍රිකාව ඉන්නේ එයා කරන්නේ පෘථිවිය වටේ වටයක් යනවා හරිද මෙයා තමන් වටේ වටයක් යනකොට අර පෘථිවිය වටේ වටයක් යනවා ඒවට අපි කියනවා භූස්ථාවර චන්ද්‍රිකා කියලා. කියන්න භූස්ථාවර චන්ද්‍රිකා. කියන්න පෘථිවියේ ආවර්ත කාලයට සමාන පෘථිවියේ ආවර්ත කාලයට සමාන ආවර්ත කාලයක් ඇති පෘථිවියේ ආවර්ත කාලයට සමාන ආවර්ත කාලයක් ඇති චන්ද්‍රිකා භූස්ථාවර චන්ද්‍රිකා වේ. භූස්ථාවර චන්ද්‍රිකා වේ. භූස්ථාවර චන්ද්‍රිකා වේ. හරි. දැන් ඉතින් පෘථිවිය මෙතන තියෙන්නේ. හරිද? පෘථිවිය මෙතන තියෙන්නේ. එක භූස්ථාවර චන්ද්‍රිකාවක් ඉන්නවා මෙතන. R1 දුරකින්. හරිද? තව භූස්ථාවර චන්ද්‍රිකාවක් ඉන්නවා මේ හරියේ. වෙන්න පුළුවන්ද? වෙන්න පුළුවන්. මෙහෙම තියෙන්න පුළුවන්. යරකනවා මෙයා මේ වටේට යනවා. මෙයා මෙහෙම යනවා. දෙන්නම භූස්ථාවරයි නම් මෙහෙම තියෙන්න පුළුවන්ද? බෑ ඇයි ඒ? මට කියන්නේ මෙයාගේ ආවර්ත කාල සමානයි. මෙයාගේ ආවර්ත කාල සමානයි. ඒ කියන්නේ මේ දෙන්නේ ආවර්ත කාල සමානයි. කියන්නේ මෙයා t නම් මෙයා තමා වටයක් කරගෙන t නම් මෙයාත් යනවා t කාලයක් මේ වටේට. මෙයාට t කාලයක් යනවා. ආවර්ත කාල සමානයි නම් දැන් ආවර්ත කාල ලියුවා ඉතින් t සමානයි මොකක්ද කියලා 2යි r ගණන් බෙදීම gn. හරිද? ඒතර 2යි t සමානයි 2යි වර්ගමූල r ගණනයට gn. 2යි නියතයි. g නියතයි කැපිටල් M කියන්නේ පෘථිවි ස්කන්ධය නියතයි. හරිද? එහෙනම් t සමානයි නම් දෙන්නම ආරමුවක් වෙනවද? සමානයි. දෙන්නම සමානයි. හරිද? මතක තියාගන්න භූස්ථාවර චන්ද්‍රිකා තියෙනවා නම් කේන්ද්‍රය ඉඳන් එකම දුරින් තියෙනවා. ආය වෙනස් තැන් වල ඉන්න බෑ. කියන්නේ R1 R2 සමානයි. හරි. දුර පෘථිවි ඉඳන් දුර සමානයි. පැහැදිලි? හරි ලියා ගන්න ඕනේ නැහැ. මම නිකම්ම ලියාගන්න. භූස්ථාවර කියන්නේ එකම ලෙවල් එකේ ඉන්නේ. පෘථිවි ඉඳන් එකම දුරින් ඉන්නත් ඕන. හරි? ආවර්ත කාල සමාන වෙන්නත් ඕන. හරි මේ
ඊළඟට එන ටියුට් එකේ මෙන්න මේ විදිහට මේ ගන්න අපි හදමු. හත්වෙනි ගන්න හදමු. හත්වෙනි ගන්න පොඩි ගණන් තියෙන මේක. MCQ එකම අරන් බලන්න හරිම ලේසියව තියෙන්නේ අමාරුව නිකන් එකක් වගේ තමයි MCQ 25ක් විතර ගත්තොත් එකක්වත් නැහැ. 100ට එකක් දෙකක් තමයි අමාරුව තියෙන්නේ. හත්වෙනි ගාන විතරක් හදන්න ඉක්මනින්. කිලෝ එක මත ඇති කරන බලය ශුන්‍ය වෙන්න නම් D යගේ අහන්න. මෙතන තියෙනවා කිලෝ 9ක්. මෙතන තියෙනවා කිලෝ එකක්. හරි. හරි. මෙයා මත ගුරුත්වාකර්ෂණ බලය ශුන්‍ය වෙන්න ඕනේ. ඒ කියන්නේ දැන් මෙයයි ආකර්ෂණ. මෙයාව මෙහෙට ආකර්ෂණය කරනවා. මෙයා නිසා. මෙයාටත් එකක් හම්බ වෙනවනේ පැත්තට. ඒක මම කරන්න අවශ්‍ය නැහැ. ඒතර මේක F නම් F1 නම් මේකත් F1. මෙයයි ආකර්ෂණ. ඒතකොට මෙයාව මෙහෙටත් ආකර්ෂණය කරනවා අරයා නිසා. කිලෝ 4ෙන්. කිලෝ 4ෙන් මෙහෙට අදිනවා මෙයාව. ඒක F2 කියලා ගමු. F2 එතකොට මෙයාටත් මෙහෙට F2 එකක් හම්බ වෙනවා. හරි. F1 F2 මොකක් වෙනවද? සමාන කරලා දාන්න. ඒතකොට මේ සංප්‍රයුක්තයක් නැහැ. සංප්‍රයුක්ත බිඳුව. හරි. දැන් F1 F2 ට ලියන්න. F1 හැදෙන්නේ මේ දෙන්නයි හින්දා. F1 හැදෙන්නේ මේ දෙන්නයි හින්දා. එතකොට G M කියන්නේ 9යි. වාරයක් 1 යට R කියන්නේ මුළු දිග 10යි. එහෙනම් මේක න 10 ඍණ D. එහෙනම් 10 ඍණ D ගේ සම්පූර්ණ වර්ගය සමානයි. G F2 ලියන්න පුළුවන්. M1 M2 කියන්නේ විතර G වාරයක් 1 වාරයක් 4 යට D වර්ගය. ඒතකොට G කැපිලා යනවා. මේකේ D හොන්නයි තියෙන්නේ.
හරි ඇති වෙලා ඇති මේක සුදු කරන්න ඕනේ නැහැ ඔය ගෙදර විතර හරි ලියන්න මෙහෙම මේ මාතෘකාව ලියන්න ලියන්න මේ දුර සමග ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍ර තීව්‍රතාව විචලනය දුර සමග ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍ර තීව්‍රතාව විචලනය දුර සමග ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍ර තීව්‍රතාව විචලනය හරි මේ බලන්න මේක ඇල්ල ඔප්පු කරන්න පුළුවන් වෙන්නේ හරි අපි ගමු මේ තියෙන පෘථිවිය කියන ගමු මේ තියෙන පෘථිවිය දැන් අපි මෙතන තීව්‍රතාව ලියන්න ගන්නවා ඥාන ස්කන්ධය m කියලා අපි හිතමු හරි මෙතන තීව්‍රතාව ලියන්න ගන්නවා අරේ දන්නවා ලියන්න පුළුවන් හරිද මේ හරිය තීව්‍රතාව ලියන්නත් ගන්නවා දුර දන්නවා ලියන්න පුළුවන් gm යට r වර්ගය හරි දැන් මේ හරිය ඇහුවොත් එහෙම ඇතුල් ලක්ෂයක් ඇහුවොත් මෙහෙමයි කරන්නේ හරි ඇතුල් ලක්ෂයක තීව්‍රතාවය වුණොත් මම ගන්නම් කේන්ද්‍රේ ඉඳන් මෙතෙන්ට දුර x කේන්ද්‍රේ ඉඳන් මෙතෙන්ට දුර x කියලා ගන්නවා හරිද ඊළඟට මේ ලක්ෂයේ තීව්‍රතාව ඕනේ අපි මෙන්න මේ ලක්ෂය p කියලා ගමු ඒතර p ලක්ෂයේ තීව්‍රතාව අපි g dash හරිනවා කරමු g dash හරි දැන් g dash ලියන්නයි ඕනේ හරි මම මෙන්න මේ අරය x වෙච්ච ගෝලයක් සලකනවා අරය x වෙච්ච ගෝලයක් සලකනවා හරි මෙතන තීව්‍රතාව හදන්නේ මෙන්න මේ පාට කරන ස්කන්ධයෙන් විතරයි මෙන්න පාට කරන කොටසක දාන ස්කන්ධයක් තියෙනවා මෙතන p ලක්ෂයේ තීව්‍රතාවයට බලපාන්නේ එයාට ඇතුලෙන් ඉන්න ස්කන්ධය විතරයි එළිය ටික දාන්නේ ඒක මතක තියාගන්න හරිද මේ ස්කන්ධය හොයාගන්න පුළුවන් නේද අපි ඝනත්වය ρ කියලා ගත්තොත් ඝනත්වය ρ නම් අපි ρ ලියන්න පුළුවන් කොහොමද ρ සමානයි ස්කන්ධය මෙතන අදාළ ස්කන්ධය අපි m dash කියලා ගමු m dash බෙදීම පරිමාව b. ඒ කියන්නේ ρ සමානයි m dash බෙදීම පරිමාව ලියන්නේ කොහොමද ගෝලයක් නෙමෙයි වෘත්තයක් නෙමෙයි ගෝලයක් නේ 3න් 4යි y x ගණය. ආනම් m dash උත්තරයක් එනවා m dash උත්තරයක් එනවා 3න් 4යි x ගණය ρ. හරි. ඔන්න m dash. දැන් අපි g ලියන්න ඕනේ. මෙතන g එක ලියන්න ඕනේ. g ගත්තම g dash කියලා. දැන් අපිට g dash ලියන්න පුළුවන්. g ගේ සමීකරණ මොකක්ද? g m යට r වර්ගය. අදාළ m එකට දාන්න ඕනේ. g simple g කියන්නේ capital G m යට දුරේ වර්ගය. ඕකනේ. එතන m කියන්නේ කවුද? g dash ලියන්න නම් මට g m කියන්නේ m dash මෙතෙන්ට ගත්ත එක m dash හරිද? යට දුර කියන්නේ x. දුර කියන්නේ x. මේ ස්කන්ධය m dash හරි. මේ පාටකල ස්කන්ධය m dash. m dash. දැන් m dash එක මෙතෙන්ට දැම්මම හරි. gm යට x වර්ග දුරේ වර්ග. හරි. එතකොට මෙතන g බෙදීම x වර්ග වාරයක් m dash කියන්නේ මෙතන හෙව්වා. හරිද? 3න් 4යි 5 x ඝනය ρ. ඔන්න g dash. දැන් x වර්ගයෙන් කැපිලා යන වර්ගයක් කැපිලා එකක් ඉතුරු වෙනවා. එහෙනම් g dash එනවා g වාරයක් හරිද? 3න් 4යි 5 ρ x. අයනම් කොහොමද විතර වෙන්නේ? අර ප්‍රස්තාරයක් කලින් කිව්වොත් g එක y අක්ෂයට දාලා g එක y අක්ෂයට දාලා ආ ප්‍රස්තාරයෙන් මේක ඔප්පු කරමු. මේක ඇදලා ඔප්පු කරන්න. ඇදලා මට ප්‍රස්තාරය අදින්න. පෘථුවිය තියෙනවා. පෘථුවිය ඉඳන් මේ එක පැත්තකට අදින්න. දුර r එක
නළු හරවන්නේ ලෝ හරවන්නේ. අර එකපාරට ගන්නකම් ෆේල් වෙන ඉතර ගන්න ගොඩාක් වෙනවා. මේ ගන්න මාවම එහෙම මේ අනකොටම මම පස්සෙම ගන්න ඕනේ. මම මෙතන ඕගන් පුලගන් ඕගන්. කියන්නේ අකුරු කියවන්න පුළුවන් ගන්න. හරි. හරිද? දැන් මේ අන්තිම ප්‍රස්තාවය. හරි අපි ගමු ප්‍රස්තාවය. එක පැයකට විතර ගන්නේ දුරත් එක්ක දුර R කියලා දුර R. මේ කෙලවරේදී කොහොමද වෙනස් වෙන්නේ කියන එක බලන්න. කේන්ද්‍රේ නම් පොස්ටට කොහොමද? එතනින් එහා කොහොමද? මේ අර මෙතන අරය අපි මෙතන ඉඳන් මෙතෙන්ට දුර x කියලා ගමු. මෙන්න මේ ටික x. මෙතෙන්ට වෙනකම් දුර x. හරිද? මෙතෙන්ට වෙනකම් දුර කැපිටල් R කියලා ගමු. හරිද? මේ හරියට වෙනකම් ගමු අපි අවස්ථාවක් මෙතෙන්ට වෙනකම් සිම්පල් R. මේ හරිය ලක්ෂයක් සිම්පල් R. හරිද? මෙතන ඉඳන් මෙතෙන්ට x, මෙතෙන්ට R, අතෙන්ටම සිම්පල් R. හරි x දුරින් තීව්‍රතාව මොකක්ද ආවේ? x දුරින් තීව්‍රතාව මොකක්ද ආවේ? මම කියන්නේ කොහොමද අපිට ගන්න ස්කන්ධ m dash එක ගන්නවා කියලාද 3න් 4යි 5 x ඝනය ρ ඒතර ඔක බෙදුණා g dash ආවේ g වාරයක් 3න් 4යි 5 x ඝනය ρ බෙදුවා x වර්ගයක ඒතර x එකක් කැපිලා ගියා කොහොමයක් නෑ ඒතර g dash වල උත්තරේ 3න් 4යි 5 ρ g x නේ හරි මෙතෙන්ට අදාළ ආවේ තීව්‍රතාව G dash නම් ඒක ආවේ 3න් 4යි 5 රෝ කැපිටල් G x. මෙතන x අකුරක් තියෙනවා. හරි. ඒතර දුර මොන අක්ෂරයටද ඉන්නේ? දුර x අක්ෂරයේ ඉන්නේ. තීව්‍රතාව y අක්ෂරයේ. ඒතර මේක y සමානුපාතිකය මොන ආකාරයකද? x එහෙම නැත්නම් y සමානයි mx ආකාරයක් ගිහිල්ලා තියෙනවා. කේන්ද්‍රය නම් මෙතෙන්ට එනකම් y සමාන mx. හරිද? එහෙනම් මෙන්න එන්න වැඩි වෙලා තියෙන්නේ. පුෂ්ඨට ආවම මෙතන තීව්‍රතාව ලියුවේ කොහොමද? G නම් G ලියමු අපි G m යට කැපිටල් R වර්ග නියතයක්ද නැද්ද? නියතයි නේ. ඇයි නැද්ද? G නියතයි, R නියතයි, m නියතයි. මේ සෙට් එක නියතයි. එහෙනම් පුෂ්ඨය මතදී G නියතයි. මේක නියතයි. නියතයි. හරිද? මෙතන කොහොමද ආවේ? මෙතෙන්ට ආවේ G ඩබල් ඩෑෂ් කියලා ගමු. G m යට R වර්ග. R වෙනස් වෙන එකද නැද්ද? R වෙනස් වෙනවා. එතකොට මේක මොන ආකාරයේද? මෙයා ඉන්නේ මේ y අක්ෂය. y සමානුපාතිකයි. මෙයා මොන අක්ෂයද? මෙන්න x අක්ෂය. එහෙනම් මෙයා නියත උඩපදේ නියතයි. y සමානුපාතිකයි. එයාට x වර්ග. එයාට x වර්ග. හරි එහෙනම් මෙන්න නියත අගයකට ආවා. එතනින් එහාට එයාට x වර්ග විදිහට අඩු වෙනවා. එහෙනම් එයාට x වර්ගේ පස්ස ආරෙන්නේ
අනන්තෙදි තමයි ගෑවෙන්නේ. x අක්ෂයට ගාවන්නේම අනන්තෙදි ගෑවෙන්නේ. සමන එකයට x නම් මේ වගේ පොඩි අනුක්‍රමණයක් තියෙනවා. එකයට x නම් පොඩි අනුක්‍රමණයක්. එකයට x වර්ග වෙනකොට ගොඩක් වැඩි වෙනවා. හරි? ගෑවෙන්නේ අනන්තෙදි. හේතුත් එක්ක ලියා ගන්න. g ලියලා හේතුත් එක්ක ලියන්න. හරි හරි. මේ තියෙන පෘථුවිය කියලා දාන ස්කන්ධයේ පෘථුවිය. හරිද? ස්කන්ධයේ ඊළඟට මෙතන ඉඳලා එහාට යන්න මෙයාට බලයක් ඇති කරන්න පුළුවන් සීමාවක් තියෙනවා. නැත්නම් තීව්‍රතාවය g සමානයි gm යට r වර්ග. මට කියන්නේ g බිඳුවක් වෙන්නේ r කියක් වුණොත්. r එක අනන්තයක් වුණොත් හරිද? r අනන්තයක් වෙනකොට g කියක් වෙනවද? බිඳුවයි. හරිද? r අනන්තයක් g බිඳුවයි. හරිද? ඒ කියන්නේ තීව්‍රතාව බිඳුවට සීමාවක් තියෙනවා. තීව්‍රතාව බිඳුවට සීමාවක් තියෙනවා. එතකොට මෙන්න මේ සීමාවෙදී g සමානයි බිඳුවයි. හරිද? එතෙන්ට අපි කියනවා අනන්තය කියලා. එතෙන්ට අපි කියනවා අනන්තය. හරිද? හරි. එතකොට මේ අනන්තයේදී එන වස්තුවක් වල බලයක් ඇති වෙනවද? අනන්තයේදී වස්තුවක් වල බලයක් ඇති වෙනවද? නැහැ. හරිද? මේ හරිය වස්තුවක් තිබ්බොත් එයාට බලයක් නැහැ. F එකක් නැහැ. F එක බිඳුවයි. මෙයාට බලයක් ඇති කරන්න. හරිද? එතකොට මම මෙතන තියනද මෙතන තිබ්බත් බලයක් ඇති වෙලා නැහැ. මෙතනින් ඇතුළට එන්න ඕන. මේ කඩේරෙන් යදපු සීමාවේ ඉඳන් එහා දිගටම බලයක් හදන්න බෑ. හරිද? මෙතන ඉන්න කෙනාට බලයක් නැහැ. මෙතනින් ඇතුළට ආවොත් මෙතනින් පොඩ්ඩක් හරි ඇතුළට ආවොත් මෙයා ඇදලා ගන්නවා. හරිද? මෙතනින් පොඩ්ඩක් හරි ඇතුළට ආවොත් මෙයා ඇදලා ගන්නවා. හරිද? ඒකට මෙයාව මේ රේඛාවදී ඇදලා ගත්තොත් තවන්නේ වෙන මාර්ගයකින් ආවොත් කමක් නැහැ. හරිද? මේ හරි ලක්ෂයකට ආවොත් හරිද? මේ සීමාවෙන් චුට්ටක් හරි ඇතුළට ආවොත් මෙයා ඇදලා ගන්නවා. හරිද? ඇදලා ගන්නවා. මෙයා අපි ගමු මේ මාර්ගයෙන් හරි මේ ඕනම මාර්ගයකින් මෙතෙන්ට එනවා. හරි. මෙයා ඇදලා ගන්නවා කියන්නේ කාර්යය කරන්නේ කවුද? මෙයා ඇදලා ගන්නවා කියන්නේ පෘථුවියෙන් ඇදලා ගන්නවා කියන්නේ කාර්යය කරන්නේ කවුද? පෘථුවියනේ. එයි මෙයානේ බලය දෙන්නේ. මෙයා බලයක් දීලා ඇදලා ගන්නවා. මෙතනින් බලයක් දීලා හරිද? මේ සීමාවෙන් ඇතුළට චුට්ටක් හරි ආව ගමන් මේ සීමාවෙන් ඇතුළට පොඩ්ඩක් හරි ආව ගමන් මෙයා බලයක් දීලා ඇදලා ගන්නවා. හරිද? හරි. ඒතර කාර්යය කරන්නේ පෘථුවිය. හරිද? එතකොට මේ ස්කන්ධය අපි m කියලා ගමු. මම ගන්නම් m කිලෝග්‍රෑම් මත කාර්යය. W කියලා ගමු. m කිලෝග්‍රෑම් මත කාර්යය W. එහෙනම් කිලෝ එකක් මත කාර්යය W බෙදීම m. මෙන්න මෙයාම අපි කියනවා මේ අදාළ ලක්ෂයේ විභවය කියලා V කියලා. හරිද? මෙන්න මෙයාම අපි කියනවා ගුරුත්වාකර්ෂණ විභවය. කියන්නේ විභවය V නම් V සමාන W බෙදීම m. ඒකක ස්කන්ධයක් මත කාර්යය. හරිද? හරි ලියන්න මෙහෙම. ලියන්න මේ ගුරුත්වාකර්ෂණ විභවය වරහන් ඇතුලේ V. හරි කියන්නේ මෙහෙම ගුරුත්වාකර්ෂණ විභවය අර්ථ දක්වන්නේ කොහොමද? අර්ථ දක්වන්නේ ස්කන්ධ කීයක් අර්ථ දක්වන්නේ? එකක් කරලා ඒකක ස්කන්ධයක් මත කාර්යය. ඒක ස්කන්ධයක් මත කාර්යය. හරිද? හැබැයි එකක් කොට ලස්සන කරලා ලියන්න ඕනේ. ලියන්න අනන්තයේ සිට
ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍රයක සලකන ලක්ෂයක් මතට ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍රයක සලකන ලක්ෂයක් මතට ඒකක ස්කන්ධයක් රැගෙනීමට කළ යුතු කාර්යය ඒකක ස්කන්ධයක් රැගෙනීමට කළ යුතු කාර්යය එම ලක්ෂයේ විභවය නම් වේ. එම ලක්ෂයේ විභවය නම් වේ. හරිද? හරි මේක ඇදලා R බිඳුවක් වෙන්නේ R අනන්තයක් වෙනකොට G බිඳුවයි කියලා පෙන්න ගන්න. එතකොට අනන්ත වෙනම G බිඳුව වෙන්නේ. හරිද? ඒකත් ලියාගෙන මේ ටික ලියන්න. හරිද? ලියන්න මෙහෙම. හරිද? හරි මෙයා විභවයේ සමීකරණයක් තියෙනවා V සමානයි මේ සමීකරණ වල ඔප්පු කරන්න බෑ හේතුව තමයි අනුකලණයෙන් ඔප්පු කරන්න තියෙන්නේ. හරිද? මැස් ළමයිට නම් පුළුවන් මේ කාර්ය W කියන එක අනුකලන කියන. W ට උත්තරේ බිංදුවේ අනන්තර අනුකලනය කරන්න ඕන. හරිද? ඒතොර ඒක බල ළමයිට බෑනේ. අනුකලනය කරන්නේ සමීකරණ මතක තියාගන්න. V සමානයි ඍණ GM යට R කියලා ලියන්න පුළුවන්. හරිද? මෙතන ස්කන්ධයක් තියෙනවා නම් M කියලා ස්කන්ධයක් තියෙනවා නම් එයාගේ ඉඳන් R දුරකින් විභවය. R දුරකින් විභවය V නම් V සමානයි ඍණ GM යට R කියලා ලියන්න පුළුවන්. හරිද? ලියන්න. රූපය ඇඳලා V ගේ උත්තරේ ලියන්න. එතන R දුරෙන් විභවය හදන එක්කෙනා තමයි දාන්නේ. විභවය හදන එක්කෙනා මෙතෙන්ට ලියන්න. හරි. R දුරෙන් විභවය හදන්නේ කැපිටල් A. විභවය හදන එක්කෙනාව දාන්න ඕන.
හරිද? ආ පොඩි වැඩක් තියෙන්නේ මේකේ. ඕගොල්ලෝ ස්පීඩ් නෑනේ. ඕගොල්ලෝ මිනිහ මිනිහ යන්නේ. පාට මාරු කරනවා, අඩුවන ආරක් කරනවා. ඔයාලම විනාඩි 15ක් 20ක්. දැන් ඔක්කොම එකම පාටින් ලියලා දාන්න කවන්නේ නැහැ. මාස දෙකයි යනවා. පොත් ලස්සන කරන්න බෑ කොහොමද? අහගන්න. අහගන්න. දැන් මෙතන මෙහා m ස්කන්ධයක් තියෙනවා. හරිද? m ස්කන්ධයක් තියෙනවා. r දුරින් ලක්ෂයක විභවය වුණා දැන් ලියන්න පුළුවන්. v සමානයි ඍණ gm යට r කියලා. r වර්ග හදන්න ඕනේ r විතරයි. හරිද? දැන් බලයට ආව වර්ගයක්. f ලිව්වේ කොහොමද? gm යට r වර්ගය. g ලිව්වේ කොහොමද? gm යට r වර්ගයක් ආවා. v ට ආවේ ඍණ gm යට r. හරිද? මෙතනින් මෙතෙන් යනකොට m එක අඩු වෙනවා. මෙතනින් මෙතෙන් යනකොට r එක අඩු වෙලා ඍණ ලවයක් වෙලා තියෙනවා. හරිද? හරි. දැන් මෙතෙන්ට අපි ගේනවා. මෙතන අපි p කියලා ගමු. මේ ලක්ෂ්‍ය p. හරිද? එහෙනම් මේ ලිව්වේ p ලක්ෂයේ විභවය. p ලක්ෂයේ විභවය. හරිද? තමයි මේ ලිව්වේ. එතකොට මෙතෙන්ට අපි ගෙනත් තියනවා m ස්කන්ධයක් ගෙනත් තියෙනවා. මෙතෙන්ට අපි කියන m ස්කන්ධයක්. හරිද? මේ ලක්ෂ්‍ය තමයි p කියන්නේ. මෙතන මේ ලක්ෂ්‍ය තමයි p කියන්නේ. හරිද? එතකොට p ලක්ෂය මත හරිද? m ස්කන්ධයක් ලැබුව විට හරිද? විභව ශක්තිය අපිට ලියන්න පුළුවන්. විභව ශක්තිය. හරිද? මෙතන විභවයක් තියෙනවා. ඒ විභවයේ තියෙන දැනට අපි ස්කන්ධයක් ගෙනල්ලා තිබ්බොත් එයාම මොකක් කරනවද? විභව ශක්තියක් ගබඩා වෙනවා. ඇයි අපි ඉගෙන ගත්තේ? W V සමානයි මොකක්ද? W බෙදීම m. එහෙනම් W කියන්නේ මොකද්ද? V. ඒ කියන්නේ විභවය කායෙන් වැඩි කරනවා? ස්කන්ධයෙන් වැඩි කරනවා. හරිද? එහෙනම් අපිට විභව ශක්තිය ලියන්න පුළුවන්. විභව ශක්තිය කියන්නේ තමයි විභවය වැඩි කරන්න අදාළ ස්කන්ධය. හරිද? විභව වැඩි කරන ස්කන්ධය. හේතුව මෙතන තියෙනවා. මේක W උත්තර කරාම Vm කියලා එන්නේ. හරිද? මෙතන W සමානයි Vm. නැත්නම් V සමානයි W බෙදීම m ගෙන් ගන්න. හරි. දැන් විභව ශක්තිය අපිට W නම් W ලියන්න පුළුවන්. විභවය වෙන්නේ මොකක් කියලාද? ඍණ G කැපිටල් M යට R වැඩි කරනවා කියන්නේ සිම්පල් M ගේ. එන විභව ශක්තිය ලියන සමීකරණ. හරි. යම් කිසි ලක්ෂයක ස්කන්ධයක් තිබ්බම එයාගේ ගබඩාවල විභව ශක්තිය ලියන්න පුළුවන්. විභවයේ වාරයක් ස්කන්ධ කියලා. හරි. ලියන විභව ශක්තිය කියලා විභව ශක්තිය කියන්නේ මේක ඔප්පු කරන්න.
හරිද? හරි. දැන් අපි විභව දැන් අපි MGH කියලා ලියන්නේ මොකක්ද කියලා කාට හරි හිතේ. දැන් බලමු MGH කියන එක හැදෙන හැටි. තව විනාඩි 10ක් විතර යනවා වැඩේට. 5න් ඉවර කරනවා 5න්. හරිද? ලියන්න මෙහෙම. පෘථිවි පෘෂ්ඨයේ මත සිට ලියන්න පෘථිවි පෘෂ්ඨයේ මත සිට පෘථිවි පෘෂ්ඨයේ මත සිට සිම්පල් ලෙන් ස්කන්ධයක් සිම්පල් ලෙන් ස්කන්ධයක් සිම්පල් H උසකට ගෙන යාම සලකනවා. සිම්පල් ලෙන් ස්කන්ධයක් සිම්පල් H උසකට ගෙන යාම සලකනවා. H උසකට අරන් යනවා. මේ ඍණ අමතක කරන්න එපා. මොකද සමහරවිට ඍණ අමතක කරනවා ඉතන විනාක් ඉන්නවා. හරි විභවයේ ඍණ නැතුව තොප්පම මොන්නේ. හරි අපි ගත්තම මොකද පෘථිවි පෘෂ්ඨයේ ඉඳන් M ස්කන්ධයක් මෙන්න පෘථිවියේ තියෙනවා ස්කන්ධ කැපිටල් එක. හරි පෘථිවි ස්කන්ධ කැපිටල් එක. මේ අරය පෘථිවි අරය R මෙතන ඉන්නවා සිම්පල් ලෙම් ස්කන්ධයක් මෙයාම අපි H උසකට අරන් යනවා. පොඩි උසකට අරන් යනවා. හරි මේක අපි ගමු එක අවස්ථාව මේක දෙක අවස්ථාව. මේක අදි හරි මම මේ කියනවා ලියන්න බලන්න. ලියන්න එකේදී විභවය. එම්ලිව එකේදී විභවය. මොකක්ද කියන්නේ? එකේදී විභවය. එක ලක්ෂයේ විභවය හදන්නේ කවුද? සිම්පල් ලෙම්ද කැපිටල් ලෙම්ද? විභවය හදන්නේ කවුද? කැපිටල් ලෙම් ලොකු එක න හදන්නේ. හරිද? එතකොට විභවය ලියන්න පුළුවන් ඍණ GM යට R. හරි? වෙන GM යට R. එහෙනම් එකේදී විභව ශක්තිය ලියන්න පුළුවන් කොහොමද? විභව ශක්තිය. විභව ශක්තිය ලියන්න කොහොමද? විභවය වැඩි කරනවා නේද? ස්කන්ධය. විභව වැඩි කරනවා ස්කන්ධය. හරි දැන් ලියන්න විභව ශක්තියේ උත්තරේ. මොකද ඍණ GM යට R වැඩි කරනවා ඍණ GM යට R වැඩි කරනවා තමයි සිම්පල් M එක. හරි ඊළඟට ලියන්න දෙකේදී විභවය කොහොමද එන්නේ? ඍණ GM යට R කියන්නේ කීයද? R දාන H කේන්ද්‍රේ නම් තියෙනක තමයි ලියන්නේ. කේන්ද්‍රේ නම් දුරවනින්නේ මේ පාඩමේදී පුෂ්ඨේ නම් දුරවනින්නේ මා කිසිම වෙලාවක ඔක්කොම දුරවනින්නේ කොහෙන්ද? කේන්ද්‍රවල ඉඳන් ඈ කේන්ද්‍රවල ඉඳන් මයින්. ඒතර කේන්ද්‍රේ නම් උස R ධන H. කිසිම දැනක මේ මග ඉඳන් මනින්නේ නැහැ. හරි. එතකොට එහෙනම් දෙකේදී විභව ශක්තිය කියන්නේ දෙකේදී විභව ශක්තිය කොච්චරක් යනවද? ආයෙත් එන්නේ විභව මාරක් ස්කන්ධය. හරි විභව මාරක් ස්කන්ධය. එතකොට ඍණ GM යට R දාන H වැඩි කරනවා කායන්ද ට්‍රිපල් M ගේ. හරිද? දැන් අපි මේකේ විභව ශක්තිය වෙනස ගන්න ඕනේ වෙනස. හරිද? ලියන්න විභව ශක්තිය වෙනස. විභව ශක්තිය වෙනස. හරි. මේක එක කියලා ගන්න. මේක එක. මේක දෙක.
වෙනස ගන්න දෙකෙන් එක අඩු කරා. දෙක රින් එක ගන්න. දෙක රින් එක. හරි. දැන් අඩු කරලා බලන්න ලියන්න. මොකද එන්නේ රින් GM M යට R ධන H කින් අඩු කරන්න. හවුද? රින් GM M යට R. GMM එකක් එළියට ගන්න. GMM එකක් එළියට ගන්න. G capital M simple M එළියට ගන්න. හරිද? එතන මෙතන ඉතුරු වෙනවා රින් 1 යට R දාන H. හරිද? රින් 1 යට R දාන H. මෙතන මොකද වෙන්නේ? GMM එළියට යනවා. රින් ධන වුණා. ධන 1 යට R. අද මේක පොදු හරයක් කරන් සුදු කරන්න. පොදු හරයක් ගන්න. එතකොට එන්නේ GMM යට GMM වාරයක් මෙතන R වාරයක් R දාන H පොදුයි කරනවා. මෙතෙන්ට එනවා ඍණ R දාන R දාන H. ඍණ R දාන R කැපෙනවා. හරිද? දැන් හොඳට මතක තියාගන්න මේ විභව ශක්තිය ගත්තේ ශක්ති වෙනසක්ද? මේ විභව ශක්ති වෙනස හොඳේ. තාම මෙතන ඉන්නේ විභව ශක්ති වෙනස. වෙනස ගන්නකොට උඩ එකෙන් යට එක අඩු කරන්න හැමදෙස්සෙම. හරි. දැන් මේක රවුඩ සුළු කරමුද? දැන් මොකද වෙන්නේ? GMM H යට R වාරයක් R දාන H. හරි. මේ ආවේ විභව ශක්ති වෙනස. හරිද? හරි. මට කියන්න අපි දැන් පෘථුවිය ආරයත් එක්ක සලකද්දි දැන් අපි මේ ඇවිල්ලා තියෙන උස සලකන්න පුළුවන් බේද? පෘථිවි ආරයත් එක්ක සලකද්දී අපි මේ ඇවිල්ලා තියෙන දැන් හිතන්න මම මේ පෑන පොළවේ ඉඳන් මේ පෑන මම පොළව මට්ටමේ ඉඳන් දැන් අපි එක තට්ටුවක් උඩට ඇවිල්ලානේ තියෙන්නේ. හරිද? අපි අඩි 10ක් 15ක් උඩින් ඉන්නේ සාමාන්‍යයෙන්. හරිද? එතකොට අපි ආව උස මේක අරන් ඇවිල්ලා තියෙන උස පෘථිවි ආරයත් එක්ක සලකද්දී නොගෙන හැකි තරම් කුඩායි. ඉතා කුඩායි. හරිද? එහෙනම් R විශාලයි කාට වඩාද? R විශාලයි ගොඩක් විශාලයි H නම්. හරි. මේ ස්කන්ධය අරන් ගිය උසට වඩා පොළවේ ආරය ගොඩක් වැඩි නම් හරිද? අපිට R ධන H මොකක් කරන්නව පුළුවන්ද? R ධන H ආසන්නයි කාටද? R ට. R ධන H ආසන්නයි R ට. එහෙනම් මේ කැලේ අපිට දාන්න පුළුවන් මොකක් කියලාද? R කියලා දාන්න පුළුවන්. හරි. එහෙනම් විභව ශක්ති වෙනස ලියන්න පුළුවන්. විභව ශක්ති වෙනස ලියන්න පුළුවන්. හරිද? GMM H යට R වාරයක් R. R වාරයක් R. හරි. කියන R වාරයක්. දැන් සුළු කරන්න. ගමාරගෙන නාලේ සුළු කරන්නේ වාරගෙන. GMM H යට R වාරයක්. දැන් මෙතන අපිට එක ගෑනක් අයින් කරන්න පුළුවන්. හරි. මෙන්න මේ රූපෙට පුෂ්ඨය මත G ලියන්න පුළුවන් කොහොමද? මෙතන G කියලා දාන්න. පුෂ්ඨය මත මේ රූපය යටින් රූපේ ගාම ලියගන්න. පුෂ්ඨය මත G සමානයි කීයද? උත්තරේ. පුෂ්ඨය මත G ලියන්න උත්තරේ කියන්නේ. G සමානයි capital G M යට R වර්ග. හරි. එහෙනම් එතන යට ලියන්න. පුෂ්ඨය මත G සමානයි G M යට R වර්ග. හරිද? එහෙනම් GM යට R වර්ග මේ ඉන්නේ කොහොමද? මේ ඉන්නේ G. හරිද? එහෙනම් අපිට විභව ශක්ති වෙනස කොහොම ලියන්න පුළුවන්? MGH. ඒ කියන්නේ අපි MGH කියලා ලියලා තියෙන්නේ ගොඩක් උඩට ගියපුවාට නෙමෙයි පොඩි උසක් ආපුවාට. ගොඩක් උඩට ගියොත් මේක ලියන්න පුළුවන්. බෑ එකක් වෙනසක් ඔය ලියන්නේ. හිතන්න දැන් මා මේක ලියනකොට විභව ශක්ති වෙනස ලියන්න පුළුවන්.
එම නිසා විභව ශක්ති වෙනස කියන්නේ mgh mgh හරිද mgh හරි හරිද තෝරන්න කරන්නේ තාම දන්නේ නැහැ කොහොමද දැන් වෙලාව හරි මම දන්නවා හරි පොල් එක උඩ කලින් පොල් එක වඩා කරනවා mgh හරි ලියන්න මේ හරි එතකොට දැන් ඔයාලට මේක ලියන්න පුළුවන් හරිද ඔයාලට මේක ලියන්න පුළුවන් හරි පෘථිවියාරේ R නම් පෘථිවියාරේ R නම් හරිද මේ පොඩි උසකට යන ඒවා විතරයි ලියන්න පුළුවන් හිතන්න අපි මේ ස්කන්ධය තරම් තව R එකක් උඩට යනවා මේ ස්කන්ධය තරම් තව R එකක් උඩට යනවා mgr කියලා ලියන්න පුළුවන් බෑ හරිද දැන් තව R එකක් උඩට ගියාම මොකක්ද ලියන්න බෑ විභව ශක්තිය වෙනස mgr කියන ඊයේ ගියවොත් මෙයත් එක්ක සලකද්දි මොකද වෙන්නේ නොසලකා හරින්න පුළුවන් බෑනේ R ගාන කියන්නේ සමානයි ඒතර මොකද කරන්න ඕනේ අර විදිහටම ගාන හදලා මෙතන විභව ශක්තිය හෙව්වා මෙතන එක හෙව්වා ඒ දෙක මොකද කරාද අඩු කරා උඩ එකෙන් යට එක අඩු කරා අඩු කරලා තමයි ගන්න හරි දැන් මෙතන විභව ශක්තිය මම කියන්නේ මෙතන විභව ශක්තිය හිතෙන් කියන්නේ විභවයේ වාරයක් ස්කන්ධය විභවයේ ඍණ gm යට 2r r කියන්නේ කොහෙද 2r කියනවා කේන්ද්‍රය දාන්න 2r වාරයක් m මෙතන ඍණ gm යට r වාරයක් m දැන් මේකෙන් මේක අඩු කරනවා. ඒතර වෙනස මොකක්ද? ඍණ gmm යට 2r ගෙන් අඩු කරන්න ඍණ gmm යට r. හරිද? නව දෙක සුළු කරාම උත්තර. නිකම්ම mgr කියලා දාන්න බෑ අපිට ඕක නේද? පැහැදිලි? ගණන් වල තියෙන ගණන් වල හදමු. හරි. තව එකම එකයි ගන්න තියෙන්නේ. මේක විනාඩි 10ක් විතර යනවා ළමස දෙනවා. වියෝග ප්‍රවේගය විතරයි ගන්න තියෙන්නේ. හරිද? ගන්න ටියුට් එක. ටියුට් එක ගන්න. හරිද? හැමදාම මේ කෝල් වෙන්නේ ගෑනු ළමයි පැත්තෙන් තමයි. මේ කොල්ලන්ට කෝල් වෙන්නේ නැහැ. හරිනව 10 මාන්ට නා කෝල් එක. අල්ල ගන්න ඕන. ආයෙ වුණොත් අල්ලනවා අනිවාර්යෙන් බලන්න. හරි. ලියන්න මේක. මේ ලියන්න ඒ ගන්න ටියුට් එක ගන්න ටියුට් එක ගන්න. ටියුට් එකේ එන්න ගුරුත්වාකර්ෂණ 7 වෙනි පිටුවට එන්න. 7 වෙනි පිටුවට එන්න. හරිද? ගණන් 26ක් තියෙනවා 26ම හදන්න මෙන්න මේක අරගෙන. මෙන්න මෙහෙම එකක් තිබ්බොත් හදන්න එපා. මම දැන් තවරන්න බෑ. වියෝග ප්‍රවේගය කියන්නේ. වියෝග ප්‍රවේගය කියන එක විතරයි බැරි. අනිත් ඕනනම් පුළුවන්. වියෝග ප්‍රවේගය තිබ්බොත් එපා. හරිද? වියෝග ප්‍රවේගය තිබ්බොත් එපා. සමහර ගණන් වල අන්තිම කැලේ ඇති. අනිත් ටික ඔක්කොම හදාන්න PV ප්‍රස්තාව ඔක්කොම හදාන්න. හරි? ඒතර අපිට තියෙන්නේ දැන් ළමන සතිය අපි විද්‍යුත් ශේෂ්ත්‍ර පටන් ගන්නවා. මේකේ පොඩි විනාඩි 10ක් මේ වේලාසර එන්න. වේලාසර එන්න 8:20 විතර එන්න එපා. හරිද? මේ අහගන්න. ළමන සතිය වියෝග ප්‍රවේගය මම ආව ගමන් කරන්නේ ඒක. වියෝග ප්‍රවේගය විනාඩි